මුගලන් මහරහතන් වහන්සේට මේ ඊර සඳ අතින් ස්පර්ශ කරන්න පුළුවන්. මුගලන් මහරහතන් වහන්සේට මේ පෘථුවිය අනිත් පැත්තට පෙරලලා පෘථිවි රසය ගන්න පුළුවන්. දුර්භික්ෂයක් ආපු වෙලාවක බුදුරජාන් වහන්සේට කියා හිටියා මුගලන් මහරහතන් වහන්සේ ස්වාමීනි මේ මහ පොළොව අනිත් පැත්තට මම පෙරලන්නද? එතකොට බුදුරජාණන් වහන්සේ කොහොම මේ මිනිස්සුන්ට මේ සත්තුන්ට මොකද වෙන්නේ? ස්වාමීනි මේ පෘථුවිය වගේම අතක් මම මවලා මේ පෘථුවියේ ඉන්න සියලු සත්වයෝ මේ අතට අරගෙන මේ පෘථුවිය අනිත් පැත්ත පෙරලලා පෘථුවි රසය මතු කරලා ආයෙ තියන්නම් කිව්වා. බැරි දෙයක් කියයිද පුළුවන් දෙයද කියන්නේ? මේ පෘථුවිය අනිත් පැත්ත පෙරලන්න. බුදුරජාණන් වහන්සේ වදාලා ඉරිදියෙන් ඔබ ඕක කළාට මේ සත්වයන්ට ඒක ගෝචර නැහැ. මිනිසුන්ගේ හිත උමුතු වෙනවා කිව්ව එහෙම කළොත්. දැන් මුගලන් මහරහතන් වහන්සේට ඉරිදිය පුළුවන්. ඒ ඉරිදිය කළොත් ඊළඟට මොකද්ද වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ තමයි දන්නේ. දුර ශාස්ත්‍රෝන් වහන්සේමයි. බුදුරජාණන් වහන්සේ වදාළ මිනිසුන්ගේ හිත උමුතු වෙනවා මොග්ගල්ලාන එහෙම කළොත් කියලා. ඊළඟට සවැත් නුවර ගන්ධබ්බ වෘක්ෂ මූලයේ යමක මහ ප්‍රාතිහාර්ය පාන වෙලාවේ මුගලන් මහරහතන් වහන්සේ වදාළ ස්වාමීනි මම ප්‍රාතිහාර්ය පාන්නම්. කොහොමද මොග්ගල්ලාන ප්‍රාතිහාර්ය පාන්නේ? ස්වාමීනි මම මේ පෘථුවිය අරගෙන මහමේරු පර්වතයේ උඩ පෘථුවිය තියලා කුඩයක් අතට ගත්ත භික්ෂුවක් සක්මන් කරනවා වගේ මං සක්මන් කරන්නම් කිව්වා මේ පෘථුවිය උස්සගෙන. බැරි දෙයක් කියයිද පුළුවන් දෙයක් කියයිද? පුළුවන් දෙයක්. දෙක්කද මේසා 이르දි සම්පන්නයි. ඒ වගේම ඊටමත් මනරන් දහම් කතාවෙන් යුක්තයි. බුදුරජාණන් වහන්සේ යම්කිසි කෙනෙකුට අවවාද කරලා යන්න මෙතනින් කියලා යැවුවොත් බැහැර කළොත් මුගලන් මහරහතන් වහන්සේට හිතෙනවා මම මේ ඇයිට උපදෙස් දෙන්න ඕන කියලා. බුදුරජාණන් වහන්සේත් පළව හැරියානම් මේ කට්ටිය ගැන බලන්නවත් දෙයක් නැහැ මමත් අහක බලා ගන්නවා කියලා මුගලන් මහරහතන් වහන්සේට හිතෙන්නේ නෑ. මම හරි මෙයාලා බලා ගන්න ඕන කියලා. එච්චර සංඝයාට කරුණාවන්තයි. එච්චර දහම් අනුකම්පාවෙන් යුක්තයි.